වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසාස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. බාහිර ලෝකයට රහසක් වූ එහෙත් මගේ හදවතේ ගැඹුරුම තැන ලියවුණු ඒ අමුතුම රාත්‍රිය මට අද වගේ මතකයි. එතකොට මට වයස අවුරුදු 19යි. මම චමෝද් එක්ක විවාහ වෙලා මේ ගෙදරට ඇවිත් ගත වුණේ මාස කිහිපයයි. චමෝද් කියන්නේ ටිකක් විනෝදයට බර යහළුවන් එක්කම ඉන්න කැමති කෙනෙක්. එදා ඔහු යහළුවන් පිරිසක් එක්ක නුවරඑළියේ සංචාරයකට ගියේ දවස් 3කට මාවත් අම්මාවත් ගෙදර තනි කරලා. අම්මා කිව්වට ඇය මගේ නැන්දම්මා. නම ශිරෝමි. ඇයට වයස 38ක් වුණත් ඇය දකින ඕනෑම කෙනෙක් මවිත වෙන තරම් තරුණ පෙනුමක් ඇයට තිබුණා. අපේ පවුලේ අය අතරත් අසල්වාසීන් අතරත් ඇය හරිම ගෞරවනීය කාන්තාවක්. නමුත් චමෝද් ගෙදර නැති දවස්වලට මට දැනෙන්නේ ඇය මගේ නැන්දම්මට වඩා මගේම සහෝදරියක් හෝ සමීපතම මිතුරියක් වගේ. එදා රෑ එළියේ හොඳටම වැස්සා. අකුණු ගහන හඬත් එක්ක සීතල හුළඟක් ජනේල අතරින් කාන්දු වුණා. මම සාලේ සෝපාවේ වාඩි වෙලා රූපවාහිනිය බල හිටියා. දිනිති, ඔයාටත් සීතලයි නේද? ඇය මගේ දිහා බලාගෙන හරිම මෘදු විදියට ඇහුවා. "ඔව් අම්මේ, අද හරිම සීතලයි." මම කිව්වේ ඇගේ දැස් දෙස කෙලින්ම බලාගෙන. ඇය මට තවත් සමීප වුණා. මගේ උරහිස වටා ඇය අතක් දාද්දී මට දැනුනේ මීට කලින් කවදාවත් නොදැනුණු උණුසුමක්. ඒ උණුසුම මගේ ගත පුරාම විදුලි වේගයෙන් පැතිරිලා ගියා. චමෝද්ගේ ස්පර්ශයට වඩා අම්මගේ මේ ලෙන්ගතුකම මට හරිම විශේෂ වුණා. චමෝද් නම් දැන් මේ වැස්සේ හොඳටම විනෝද වෙනවා ඇති. අපි දෙන්න විතරයි මේ ගෙදර තනි වෙලා ඉන්නේ. ඇය hina වෙලා කිව්වා. ඒ hinaව ඇතුලේ යම් දෙයක් තියෙනවා කියලා මට දැනුණා. අම්මා ඉන්න නිසා මට තනිකමක් දැනෙන්නේ නැහැ. මම අවංකවම කිව්වා. ඇත්තටම චමෝද් නැති අඩුව මට ඒ වෙලාවේ පොඩ්ඩක්වත් දැනුනේ නැහැ. ඇය මගේ හිසකෙස් පිරිමදින්න පටන් ගත්තා. ඒ මෘදු ඇඟිලිතුඩු මගේ හිස් කබල පුරා යද්දී මට ඇස්පිය වුණා. "දිනිති, ඔයා හරිම ලස්සනයි. චමෝද් වාසනාවන්තයි ඔයා වගේ කෙල්ලෙක්ව ලැබෙන්න. හැබැයි මම හිතන්නේ චමෝද් තාම ඔයාව හරි හැටි තේරුම් අරන් නැහැ." ඇය මගේ කනට කරලා කිව්වා. ඇගේ හඬ මගේ හදවත වේගයෙන් ගැහෙන්න සැලැස්සුවා. මම ඇගේ උරහිස මත මගේ හිස තබා ගත්තා. ඒ වෙලාවේ අපේ හිත් අතර තිබුණේ ආදරණීය බැඳීමක්. සාමාන්‍යයෙන් නැන්දම්මා කෙනෙක් සහ ලේලි කෙනෙක් අතර තියෙන දුරස්ත භාගය එතන තිබුණේ නැහැ. අම්මත් හරිම ලස්සනයි. මට වෙලාවකට හිතෙනවා අම්මා මගේ අක්කා වුණා නම් කියලා. මම ඇගේ අතක් දදින් අල්ල ගනිමින් කිව්වා. ශිරෝමි අම්මා මගේ මූණ ඇගේ දෑතට ගත්තා. ඇගේ දෑස්වල තිබුණේ මම මීට කලින් දැකලා නැති දීප්තියක්. "දිනිති, අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි. අපේ සතුට අපිම හොයාගන්න ඕනේ. කාටවත් වැරද්දක් කරන්නේ නැතුව අපිට පුළුවන් අපේ ඕම ලෝකයක් හදාගන්න." ඇය කිව්වා. එදා රෑ 12 පහුවෙනිකම්ම අපි දෙන්න සාලේ වාඩි වෙලා ගොඩක් දේවල් කතා කළා. ජීවිතය ගැන, ආදරය ගැන සහ අපේ හදවත්වල තිබුණා වූ හුදලකාව බව ගැන. වැස්ස තවත් තැද්දුණා. විදුලිය විසෙන්දු වෙලා මුළු නිවසම අඳුරේ ගිලුණා. "බය වෙන්න එපා දිනිති. මම ඉන්නවනේ." අඳුරේම ඇය මාව වැළඳගත්තා. ඒ වැළඳ ගැනීම ඇතුලේ තිබුණේ ආරක්ෂාව විතරක් නෙවෙයි, වචනෙන් විස්තර කරන්න බැරි සෙනෙහසක්. මම ඇයට තවත් තදින් තුරුළු වුණා. ඒ රාත්‍රියේ අපේ ජීවිතේ ලොකු වෙනසක් කළා. කිසිවෙකුටවත් නොපෙනෙන, කිසිවෙකුටවත් තේරුම් ගත නොහැකි බැඳීමක ආරම්භය එතනයි. ඒ බැඳීම ජීවිතේ හුදලකාව මත ඇති වුණු ලෙන්ගතුකමක්. චමෝත්ත ජීවිතේ ගැන කිසිම බරපතලක් තිබුණේ නැහැ. දවස් ගණන් ගෙදර එන්නේ නැතිව යාළුවන් එක්ක ඉන්න ඇය පුරුදු වෙලා හිටියා. මං මේ ගෙදර ඇතුලේ තනියම දුක්ුණ තරම් දන්නේ මගේ හිත විතරයි. ටික කාලයක් යද්දී මගේ තනිකම ශිරෝමම්මා දැක්කා. ඇය මගේ මවක් වගේම සමීපතම මිතුරියක් වුණා. අපේ බැඳීම මේ මහා නිවස ඇතුලේ තවමත් ජීවත් වෙන්න පටන් ගත්තා. එදා ඒ වැහිබර රාත්‍රියෙන් පස්සේ මගේ මුළු ජීවිතේම වෙනස් වුණා. මට කියන්න අමතකුණානේ. මම දිනිති. අවුරුදු 19ක කෙල්ලෙක් විදියට මම මේ ගෙදරට ආවේ ලොකු බලාපොරොත්තු එක්ක. හැමෝම හිතන්නේ චමෝද් මාව බලාගනීවි කියලා. එහෙත් ඇත්තටම මගේ හුදලකාවුණු හිතට පණ දුන්නේ ශිරෝමි අම්මා. චමෝද් යාළුවත් සහ ට්‍රිප් එක ගිහින් ඉන්නේ දවස් කිහිපය මං හිටියේ හරිම පාළුවෙන්. එහෙත් නැන්දම්මා ඉන්නකොට මගේ හිතට ශක්තියක් ගෙනාවා. රෑ 12 පහුවෙලා තිබුණත් අපේ කතාව ඉවර වුණේ නැහැ. විදුලිය විසෙන්දු වෙලා පස්සේ සාලේ පුරා රජකලේ කළුවාර.
නමුත් ජනේලයෙන් වටුණු අකුණු එළියෙන් මම දැක්ක ශිරෝමි අම්මගේ මූණේ තිබුණේ ඒ අමුතුම දීප්තියක්. ඇය සෝපාවෙන් නැගිටලා ගිහින් ඉටිපන්දමක් පත්තු කරගෙන ආවා. ඒ සිහින් එළිය ඇගේ රුව තවත් ලස්සනට පෙනුණා. දිනිති, අපි කාමරේට යමුද? මෙතන සීතලයි වගේ. ඇය මගේ අතින් අල්ලලා නැගිටෙව්වා. අපි දෙන්නම ඇගේ කාමරේට ගියා. ඒ කාමරේ පුරා විහිදිලා තිබුණේ ඇය පාවිච්චි කරන සැර අඩු මිහිරි විලකුම් සුවඳ. චමෝද් එක්ක ඉන්නකොට මට නොදැනුණු සුව පහසුවක් මේ කාමරේ තිබුණා. ඇය ඇඳේ හාන්සි වෙලා මටත් ඇගේ අසලම වාඩි වෙන්න කිව්වා. දිනිති, ඔයා දන්නවද දිනිති? මම චමෝද්ගේ තාත්තා එක්ක ජීවත් වුණේ හරියට රොබෝ කෙනෙක් වගේ. මගේ හිතේ තිබුණ දේවල්, මගේ හැඟීම් එයා තේරුම් ගත්තේ නැහැ. හැමෝම බැලුවේ මම හොඳ බිරිඳක්ද, හොඳ අම්මා කෙනෙක්ද කියලා විතරයි. හැබැයි මගේ ඇතුලේ ඉන්න ගැහණුව කවුරුත් දැක්කේ නැහැ. ඇය මගේ දැස් දෙස බලාගෙන හරිම සංවේදීව කිව්වා. මම ඇගේ අත අල්ලගත්තේ ඇය ගැන දැනුණු අනුකම්පාව නිසාමයි. මට තේරෙනවා අම්මේ, මටත් වෙලාවකට දැනෙන්නේ මං චමෝද්ගේ රොබෝ කෙනෙක් විතරයි. එයාට ඕනේ වෙලාවට විතරයි මාව මතක් වෙන්නේ. හැබැයි අම්මා එක්ක ඉන්නකොට මට මගේම ගැන ලොකු වටිනාකමක් දැනෙනවා. ශිරෝමි අම්මා මගේ හිසු සියුම් අත ගාන ගමන් එහෙම කිව්වේ. මගේ මුළු ගතම හිරිවැටිලා ගියා. අපි දෙන්නම එකම බෝට්ටුවේ නේද දිනිකි? ඇයි අපි මේ ලෝකෙට බය වෙන්නේ? අපි අපේම සතුට හොයාගමු. ඇය මගේ හිස ඇගේ උකලෙන් තියාගත්තා. ඇය මගේ හිසකේ සතරෙන් ඇඟිලි යවද්දි මට දැනුනේ මම ලෝකයේ ඉන්න වාසනාවන්තම කෙල්ලෙක් කියලා. අපි පැය ගණනක් කතා කළා. චමෝද් ගැන, අපේ අනාගතය ගැන සහ අපේ හිතේ තියෙන දේවල් ගැන. ඇය මට කියා දුන්නා ජීවිතේ වින්දේ ඕනේ කොහොමද කියලා. දිනිති, ඔයාට පුරුවන් මට ඕනෙම දෙයක් කියන්න. මම ඔයාගේ නැන්දම්ම විතරක් නෙවෙයි, මම ඔයාගේ හොඳම යාළුවා කියලා හිතන්න. ඇය එහෙම කියද්දි මම ඇගේ උරහිස මත හිස තබා ගත්තා. එදා රෑ අපි නිදාගත්තේ නැහැ. වැස්ස අඩු වෙලා පාන්දර වෙද්දිත් අපි හිටියේ එකිනෙකාට සමීපවයි. චමෝද් කවදාවත් දුන්නේ නැති ඒ රැකවරණ මට ශිරෝමි නැන්දම්මගෙන් ලැබුණා. අපේ මේ බැඳීමේ ලෝකයා දකින්නේ වැරදි විදියට වෙන්න පුළුවන්. එහෙත් මට ඒක දැනුනේ හරිම පිරිසිදු, අවංක හා තනිකම නිසා ඇතිවුණු බැඳීමක් විදියට. පහුදා උදේ චමෝද් කෝල් කළා. දිනිති, මම හෙට එනවා. ඔයාලා පරිස්සමෙන් ඉන්නවාද? කියලා එයා ඇහුවා. මම ඔව් කිව්වත් මගේ හිත ඇතුලෙන් මම ගොඩක් සතුටු වුණා. එයා දන්නේ නැහැ. එයා නැති අතරේ මම මගේ ජීවිතේ හොඳම සහෝදරිය, හොඳම මිතුරියක් සොයාගත්තා කියලා. දවස් දෙකකට පස්සේ චමෝද් ගෙදර ආවා. එයා ආපු ගමන් එයාගේ ට්‍රිප් එකේ විස්තර කරපු විකාර ගැන දිගින් දිගටම කියවා. මයි නැන්දම්මයි සාලේ වාඩි වෙලා hina වෙවි ඒවා අහගෙන හිටියත් අපේ දැස් එකිනෙක මුණ ගැසුණු වාරයක් පාසා අපේ හදවත් අතර විවිධ පණිවිඩ හුවමාරු වුණා. චමෝද් දන්නේ නැහැ එයා නැති අතරේ මේ නිවසේ බිත්ති හතර ඇතුලේ අලුත් ලෝකයක් බිහි වුණා කියලා. ජී අම්මා, මං හිතුවේ ඔයාලා දෙන්න මම නැති නිසා පාළුවෙන් ඉඳීවි කියලා. බලන්නකොට ඔයාලා දෙන්න වෙනදාට වඩා ෆිට වෙලානේ. චමෝද් hina වෙවි කිව්වා. ශිරෝමි අම්මා මගේ දිහා බලාගෙන අමුතුම හිනාවක් දැම්මා. "ඔව් පුතේ, දිනිති හරිම හොඳ ළමෙක්. මට පාළුවක් දැනෙන්න දුන්නේ නැහැ." ඇය කිව්වේ මගේ අතක් පිරිමදින ගමන්. චමෝද්ට ඒක පෙනුනේ සාමාන්‍ය සෙනෙහසක් විදියට. උනත් ඒ ස්පර්ශය ඇතුලේ තිබුණේ ආදරණීය බවක්. එදා රෑ චමෝද් නිදාගත්තට පස්සේ මම හෙමින් කුස්සියට ගියේ වතුර වීදුරුවක් බොන්න. මුළු ගෙදරම නිහගයි නම් කුස්සියේ ලයිට් එක දාන්න හදනකොටම කවුරු හරි මගේ පිටුපසින් ඇවිත් මගේ අතින් ඇල්ලුවා. මම බය වුණේ නැහැ. මොකද ඒ හුරු පුරුදු විලකුම් සුවඳ මම අඳුනනවා. ඒ ශිරෝමි අම්මා. තාම නිදි නැද්ද දිනිති? ඇය මගේ කනට කරලා රහසින් ඇහුවා. "නෑ අම්මේ, නිින්ද යන්නේ නැහැ." මම ඇගේ අත් දෙක අතරට වෙලා මිමුණුවා. මටත් එහෙමයි. චමෝද් ආවට පස්සේ අපිට නිදහසේ කතා කරන්න ලැබුණේ නැහෙනි. ඇය මාව Taman දෙසට හරවගත්තා. සඳ එළියේ කුස්සියේ ජනේලයෙන් වැටිලා ඇගේ මූණ හරිම ලස්සනට පෙනුණා. ඒ වයස 38ක කාන්තාවක මූණට වඩා තරුණ කෙල්ලෙකුට තිබෙන ප්‍රබෝධය ඇගේ මූණේ තිබුණා. අපි දෙන්නම කුස්සියේ තිබුණ කුඩා මේසේ අද්දර වාඩි වෙලා සෑහින වෙලාවක් කතා කළා. ඇය මට කියා දුන්නා ඉස්සර ඇගේ ජීවිතේ තිබුණ හිස්ටන් ගැන. ඇය විවාහ වුණු අලුත් විඳපු පීඩනයන් ගැන, චමෝද්ගේ තාත්තගෙන් නොලැබුණු අවධානය ගැන ඇය කියද්දි මට ඇය ගැන ඇති වුණේ ලොකු අනුකම්පාවක් වගේම ගෞරවයක්. "දිනිති, ඔයා තමයි මගේ ජීවිතයට ආපු ලොකුම සැනසීම. මම හිතුවේ නැහැ මගේ ලේලි මෙච්චර මාත් එක්ක ෆිට වේවි කියලා." මම ඇගේ උරහිස මත හිස තබා ගත්තා. "අම්මේ, චමෝද් මොනවා කළත් අපි දෙන්න අතර තියෙන මේ බැඳීම හැමදාම තියාගමු." කාලය ගෙවි ගියා.
අපේ මේ බැඳීම දවසින් දවස ශක්තිමත් වුණා. දවල් කාලේ චමෝද් වැඩට ගියාම මුළු නිවසම අපේ රාජධානියක් වුණා. අපි දෙන්නම එකතු වෙලා උයනවා, කනවා, විනෝද වෙනවා, එකට චිත්‍රපටි බලනවා. ඒ හැම මොහොතකම අපි අතර තිබුණේ පුදුමාකාර ලෙන්ගතුකමක්. දවසක් හවස අපි දෙන්න වත්තේ මල් පැලවලට වතුර දාමින් හිටියා. චමෝද් හදිසියෙන්ම ගෙදර ආවා. අපි දෙන්න hina වෙවි වතුර විද ගනිමින් හිටපු විදිය දැකලා එයා පුදුම වුණා. අම්මයි දිනිතයි නිකම් පොඩි ළමයි වගේනේ. එයා hina වෙවි කිව්වා. ජීවිතේ වින්ද වයසක් ඕනේ නැහැ පුතේ. ශිරෝමි අම්මා යාට උත්තර දුන්නේ මගේ දිහා බලාගෙන ඇසිපෙල්ල හෙලගමන්. අපේ ජීවිතේ දැන් හරි